අයිබෝන් සියලු දෙනාටම ඇත්තටම ඔබට පාරට ආව විශේෂ කාරණාවක් කියන්න. ඒක ඔබට මට අපි හැම දෙනාටම රටට මේ හැමතැනම වැදගත් වෙන හින්දා. ඇත්තටම මේ රට මට හිතෙන්නේ හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ. ඒකට හේතුව මම පුංචි උදාහරණයක් දැන් මෙතනදි මම පෙන්නලා ඔබලට පෙන්නන්නම් පුංචි උදාහරණයක්. පොඩ්ඩක් ඉන්න. මම ඉන්න මේ මාර්ගය පළවුවත්ත පාර මේකේ අඩි 20ක් පාර තියෙනවා. හැබැයි මේකේ බලන්න මේ හරි සීමාව තමයි මෙන්න මේ කානුව තියෙන සීමාව. ඇත්තටම මේ ගෙදර ඉන්න මේ මට හිතෙන මේ දයන් අයියගේ ගෙදර එයාට ඇත්තටම බොහොම ගෞරව කරන්න ඕන. එයා මේ කානුවත් අත්හැරලා එයාගේ ඉඩමනුත් අඩියකටත් එහා පැත්ත අත්හැරලා තමයි එයා තාප්පේ බැදලා තියෙන්නේ. ඒක මේ කානුව පැහැදිලිවම පේනවා. එතකොට මෙහෙම පාර ඉස්සරහට යනකොට ඔයාලට තේරෙනවා කානුවක් පේන්නේ නැහැ. අර ඉඩමින් අත්හැරපු දෙයක් පේන්නෙත් නැහැ. එනකොට මම ඒක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මේ අඩි 20ක් නෑ එහෙට යනකොට. සම්පූර්ණ මේ පැත්තේ සිටවලා ඉතින් මේ ලොකු අවහිරතාවයක් තියෙන්නේ. දැන් මම කියන්නේ දැන් ප්‍රාදේශ සභා නීතියට අනුව තමන්ගේ ඉඩමුණුත් අඩියක් අත්හැරලා මේ තාප්ප බඳින්න ඕන, බිල්ඩින් හදන්න ඕන කියලා මම කියන්නේ නැහැ. හැබැයි අඩු ගානේ මේ කානුව තියලා මේ පාරේ අඩි 20 අපිට තියෙනවා නම් මේ මොනවාක්වත් හිතවන්න තුමේ අඩි 20 තියෙනවා. ඒක ලොකු දෙයක්. හැබැයි මම මේකේ ඒ හදපු අය දැනුවත් හෝ නොදැනුවත් හෝ කරපු දේ පිළිබඳව එයාලට දොස් ලොකුවට කියන්නේ. තම තමන්ගේ වගකීම ඒවා තම තමන් දැනගන්න ඕන. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඊට වැඩි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රාදේශ සභාවට ගිහිල්ලා ඇහුවා ප්‍රාදේශ සභාවේ ඉන්න ඒ අදාළ නියෝජිතවරියගෙන් ඇත්තටම බිල්ඩිමක් මොන හරි අනුමත කරනකොට ඒ අනුමත කිරීම තුල يعني බිල්ඩින් හදන්න අවසර දුන්නට පස්සේ ඒක පිළිබඳව සොයා බැලීමේ වගකීමක් නැද්ද කියන එක ඇහුවා. ඊට පස්සේ ඇත්තටම ටිකක් පොඩ්ඩක් මට මුලදී නම් හරිම පිළිතුරක් ලැබුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ පොඩ ආවේගශීලීව මට සමහරක් වෙලාවට කතා කරා. එහෙම තරහකට නෙවෙයි. මම නීතිය දැනගෙන හිටියේ නැහැ. මොකද ඒකේ තියෙන නැත්තම් process එක කියලා මට හරියට උත්තරයක් හම්බුනේ නැතිඳ මම යම් පොඩක් ආවේගශීලීව කතා කරා. ඒ පිළිබඳව සමාව ඉල්ලනවා. කාගේ හරි ඉතරී දුන්නා නම් ඇතරම ඊට පස්සේ සභාපතිතුමා ළඟට ගියා. එතුමා පැහැදිලිවම කිව්වා එහෙම නීතිමය සොයා බැලීමක් මේක කළ යුතුමයි කියලා නීතියක් එහෙම නැහැ කියන එක තමයි අදහස් කරේ. නමුත් යම් විසිට් එකක් කරනවාට දැක්කොත් ඒ පිළිබඳව සොයා බැලීමක් කරනවා. ඒ අමතරව එහෙම නැහැ. හැබැයි මේ බිල්ඩින් එක හැදුවට පස්සේ අනුකූල සහ සහතිකය කියලා එකක් ගන්න තියෙනවා. අන්න එතනින් පස්සේ හදලා මේකේ බිල්ඩින් එකේ අප්‍රූවල් එක හදලා නැත්නම් ඒක දෙන්නේ නැහැ කියලා. එතකොට ඔබ හිතන්න මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම මම ඒක තව ඉහළටත් කතා කරලා සොයා බැලීමක් කරා. ඇත්තටම තත්ත්වය ඒක. එතුමා ඒ සභාපතිතුමා කියපු එකත් තම සාධාරණ කතාවක්. ඒක තමයි මේ රටේ පවතින නීතිය. එතකොට බලන්න කවුරු හරි ඔබ හිතන්නකෝ දැන් මේක එයා දැනුවත් හෝ නැදුනත්වම මේ පාර ඉදිකිරීමක් කරනවා. එතකොට පළවෙනි එක තමයි ඒ ඉදිකිරීම දැන් එයා කියන්නේ ඊට පස්සේ අපි කම්ප්ලේන් එකක් දැම්මොත් ඒ ඉදිකිරීම ඇවිල්ලා ඉවත් කරනවා කියලා. හැබැයි ඒ ඉදිකිරීම ඉවත් කරන බවට එහෙම නොකරන බවට සාක්ෂි තමයි 2017 තමයි මුල් අවස්ථාවට මේක යම් යම් ඉදිකිරීම සම්බන්ධව මේ ප්‍රාදේශ සභාවට පැමිණිලි කරන්නේ. එතකොට ඊට පස්සේ 2020 ඉදිකරපු එකේ ලිපිය පවා තියෙනවා ඒ ප්‍රාදේශ සභාවට ඉදිරිපත් කරලා අනවසර ඉදිකිරීම තියෙනවා මේ අඩි 20 පාරේ අඩි 20 නැහැ කියන එකට. හැබැයි මෙතෙක් ඒ නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කිව්වට ක්‍රියාත්මක වෙලත් නැහැ. හැබැයි මේ දැන් ඉන්න අය ඒකට වගේ කියන්න ඕනේ නැහැ. කලින් හිටපු අය ඒකට වගේ කියන්න ඕන. ඒකට මම කියන්නේ මේ process එක තුළ යාලා කිව්වට ඉදිකිරීමක් කරාට පස්සේ කඩා ඉවත් කිරීමත් බරපතල කාරණාවක්. හැබැයි අපි කියමුකෝ දැනුවත් හෝ නොදැනුවත් කවුරු හරි මේ වැඩේ කරනවා නම් හොඳම දේ මේ රටේ ඩොලරයක් හරි මේ සිමෙන්ති ටිකට යනවනේ. මේක ආයි කඩල ඉවත් කරන්නට කලින් මේ රටේ වගකීමක් කිය යුතු පුද්ගලයෝ ඉන්නව නම් ඇත්තටම මොකද්ද වෙන්න ඕන? එතකොට ඇත්තටම වෙන්න ඕන මේ රටම දැන් ඇත්තටම මොකද්ද වෙන්න ඕන? ඇත්තටම මේක මේ බිල්ඩින් එක අනුමත කරන්න දුන්නට පස්සේ අනුමත කරලා හදන්න දුන්නට පස්සේ මේක අනිවාර්යයෙන්ම මේකේ සොයා බැලීමක් කළ යුතුද නැද්ද? එතකොට එහෙම සොයා බැලීමක් කරොත් නේද මේක නිවැරදිව මේ වැඩේ කෙරෙන්නේ. මොකද අපි එහෙම සිස්ටම් එකකට ගරු කරලා එහෙම ජනතාවක් ඉන්න රටක් නෙවෙයි මේක. එතකොට දැන් වෙලා තියෙන්නේ දැන් අනිත් එක යාළුවට සොයා බලන්න මේ කම්ප්ලේන් එකක්ම ඕන.
ඒක තමයි නීති විදිහට තියෙන්නේ. මම දැන් මට පැහැදිලි කරපු විදිහ නම් ඒක තමයි නීතිය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට බලන්නකෝ මේකට අපි මෙහෙම ප්‍රශ්නයක් ඇතුණාන් පස්සේ අපි පොලිසි ගානේ රස්තිය ආදු වෙන්න ඕන. ප්‍රාදේශීය සභාව ගානේ රස්තිය ආදු වෙන්න ඕන. සමහරක් වෙලාවට උසාවි ගානේ රස්තිය ආදු වෙන්න ඕන. ඉතින් බලන්න කී දෙනෙක්ගේ කාලය අපදද කියලා. මේ රටේ එක එක මංකොල්ල කෑම් වංචා දූෂණ ආරම්භය ගැන කතා වෙනවා. මේ රටේ මිනිස්සුන්ට නොපෙනෙන ලොකුම වංචාව සහ දූෂණය තමයි මේ රටේ මිනිසුන්ගේ කාලය කා දැමීම. ඒක මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් ඒකට වග කියන්න ඕන. නීති සම්පාදනය කරන මිනිස්සුත් මේකට වගේ විශේෂයෙන්ම මේ දේශපාලන පක්ෂවල ඉන්න කලින් දේශපාලන පක්ෂවල පත් වෙලා හිටපු මේ එවුනුයි දැන් ඉන්නේ එවුනුයි මේ හැම එකම මේවට වග කියන්න ඕන. මොකද මේ මිනිස්සුන්ට මේව නෙවෙයි අවශ්‍ය. අතර වෙන ගේම් කොහොම හරි බොරු ටිකක් හරි කියලා මොකක් හරි කියලා රට අරාජිත කරලා හරි කමන්නේ අවුරුදු ගාණක් තිස්සේ හරි ඇවිල්ලා මේ රට බලයත්පත් කරගෙන තමන්ගේ සුඛවරණය සඳහා වැඩ කටයුතු කරන්න පමණයි මේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. ඒක තමයි මාර කනගාටු පුදුම විදි කනගාටු ප්‍රශ්නය එක තමයි. ඉතින් එහෙම කරුමක්කාර රටක තමයි රට කරුමක්කාර නෑ. එහෙම කරුමක්කාර විදිහට හිතන මිනිස්සුන් ටිකක් අතර තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. තව එක දෙයක් කියන්න ඇත්තටම අමතක වුණා. මේ මම කියන්න ඕන දැන් තව ටික දවසක් ගියාට පස්සේ මේකක් කෙරෙන්නේ නැහනේ. මේ මමත් ඇත්තටම අර පාරේ බයික් එකක් වගේ යන්න හැම තියලා පොඩි කඩ කෑල්ලක් ගහනවා. තේ කඩයක් දානවා. ඊට පස්සේ ඒක කඩලා ඉවත් කරන්න නීතියක් නැතුව ඇතිනේ. එතකොට මේක හරි එතකොට. මට හිතෙන්නේ එහෙම තමයි මේ රටේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙලා තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒක ගැනත් එහෙම ප්‍රශ්නයක් නැතුව ඇති. කිසිම කෙනෙකුට ඊට පස්සේ ඉතින් ඒක කඩන්න කලින් අනිත් ඒවා මේ කඩන්න නෙවෙයි අඩු ගානේ දැනට මම කියන්නේ මේ මිනිස්සුන්ගේ මේ දේවල් කඩලා බිඳලා දාන්න කියන එක නෙවෙයි දැනට අඩු ගානේ සීමා මායෙන් ටික මාක් කරලා මේ වරද පෙන්නලා දීලා ඉදිරි දිගිරීමක් කරනකොට මේ නියමිත ස්ථානෙන් කරන්න කියන එක එයාලට දැනුවත් කිරීම සහ ඒ ලකුණු කිරීම ටික කරන ප්‍රමාණවත් දැනට මම කියන්නේ මිනිස්සු මේ අමාරුවේ මැදපු තාප ටික කල්ලා දාන්න කියලා එහෙම අපි හිතප්පපොත් නැති විදිහට කතා කරන්නේ නැහැ හැබැයි දෙවන්ති ඉදිකිරීම සිද්ධ වෙනවනේ මේ අඩු ගානේ මේ අඩි 20 ඉඩමෙන් යන්න ඕන අඩිය තියන්න එපා මේ අඩි 20වත් මේ පාරේ ක්ලියර් කරලා දෙනවනම් ඒක තමයි වෙන්නේ නැත්තම් වෙන්නේ මටත් ওই පාරේ හරස් කරලා කඩයක් දාන්න